සමග ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙනවා. ඇය ඊයේ සිය ෆේස්බුක් ගිණුමේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් තමන් විවාහ වී සිටි ප්‍රසිද්ධ කලා ශිල්පී හිරාන් යටෝවිටගෙන් වෙන්වීමට තීරණය කළ බවයි එහි දැක්වෙන්නේ. ඇය දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්. බොහෝ කල්පනා කිරීමෙන් හා සිතීමෙන් පසුව හිරාන් සහ මම අපගේ විවාහයෙන් වෙන්වීමට තීරණය කළෙමු. මෙම තීරණය ගනු ලැබුවේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධයෙනි. අපි වසර 10කට අසන්න කාලයක් එකට ගත කර ඇත්තෙමු. අපි අපගේ සිහින ජීවිතය එකට නිර්මාණය කර ඇත්තෙමු. හවුල්කරුවන් ලෙස අපට අත්විඳිය හැකි ආදරයට අපි සැබවින්ම කෘතඥ වෙමු. අපි විවාහ වූ විට අපි සදහටම පොරොන්දු වූයේ නැත. මන්ද ජීවිතය අනපේක්ෂිත හැරීමක් ලබාගත හැකි බව අපි තේරුම් ගත්තෙමු. ඒ වෙනුවෙන් අපි සෑම දිනකම අපගේ හොඳම දේ දීමට කැප වී සිටියෙමු. ඒ වගේම අපි බොහෝ ප්‍රීතිමත් වසර ගණනාවක් ගත කළේ එලෙසයි. අපි අපගේ මාවත වෙනස් වූ සන්ධිස්ථානයකට පැමිණියෙමු. එය සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ. අපි මාස ගණනක් ඒ ගැන කල්පනා කළ නමුත් අවසානයේ එකිනෙකාට ස්වාධීනත්වය ලබා දීමට තීරණයකට පැමිණියෙමු. අපි බෙදාගත් කාලය ගැන අපි අපිට කෘතඥ වෙමු. අපි එකිනෙකාට සුබ පතනවා. ඔබගේ කරුණාව, ආදරය සහ අපගේ ගමනේ කොටසක් වීම ගැන ස්තුතියි. හිරුණිකා සහ හිරාන්. මෙසේ තමයි අය අයගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ. ඒ වගේම අපි මතක් කරන්න ඕන හිටපු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිරාන් යනු දරුවන් තිදෙනෙකුගේ මව්පියන්ද වෙනවා.